සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අදත් මම ගෙනාවේ මගේ part time video series එකේ තවත් වීඩියෝ එකක්. මේකත් Arabyte office එක කරා හොයාගත්ත job එකක්. මේකෙදි අපිට කරන්න තිබ්බේ V අතුරලා තියෙන palette ඒගොල්ලෝ මෙතන ගොඩක් ගහලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒ palette වල තියෙන plate V අතුරපු plate ටික අපිට බිම අඩුක් කරන්න තමයි තිබ්බේ. ඉතින් ලංකාවේ වගේ එකපාර කුඹුරේ වගා කරන්නේ නැහැ. මෙහි මං හිතන්නේ ඍතු ભેදයක් තියෙන හින්දාත් වෙන්නේ නැති. මේ වගේ ප්ලාස්ටික් ප්ලේට්ස් වලට තමයි V වගා කරන්නේ. පස්සේ තමයි ඒක කුඹුරේ වගා කරන්නේ. මුලින්ම මේ විදිහට ප්ලාස්ටික් ප්ලේට්ස් වලට තමයි V අතුරන්නේ. ඉතින් අපිට තිබ්බේ මේ පැලට් වල අතුරලා තියෙන V ප්ලේට්ස් ටික අර ඔයගලන්ට පේනවා වගේ බිම පිළිවෙලකට අතුරන එක. ඉතින් මේකට අපේ කීප දෙනෙක් 4 දෙනෙක් ගියා. 4 දෙනාම දවස් ඇතුළත මේ භූමි ප්‍රමාණය පුරාම V plate අතුරන එක තමයි කරේ. ඉතින් පොඩ්ඩක් hard working තිබ්බා මේකෙදි. පොඩ්ඩක් බරයි. ඒ ටික අතුරද්දි කොන්ද නමාගෙන ඉන්න ඕනේ. ඒ වගේ මම කලින් කියලා තියෙනා වගේ lazy jobs කියලා જાතියක් නැහැ කොරියාවේ. ඉතින් මේකෙදි අපිට payment එක විදිහට හම්බුණා මාන් 10ක මුදලක්. මාන් 10ක් කියන්නේ වොන් ලක්ෂයක මුදලක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ආසන්න වශයෙන් රුපියල් 21000ක වගේ මුදලක් අද රේට් එකට අනුව දවසකට හම්බුණා. ඒ දවසේ වැඩ කරපුවට. ඉතින් කොරියාවේ සාමාන්‍යයෙන් Arabyte කරාම මාන් 10ක් වගේ මුදලක්. ඒ කියන්නේ මම දැන් කිව්ව ගාන වගේ මුදලක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා. ඊට වඩා අඩුවෙන් දෙන්න බෑ ලීගලි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න, like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස comment එකක් විදිහට දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.